එකක් ගහලා මෙන්න මේ ගෙන්න ගත්තා. ඈ අනේ මන් දන්නේ ඒ මාරියන්නේ එයා මේ මොකද්ද මන් දන්නේ කරන්නේ. අපි කතා කරලා බලන්න ඕන නේ. අලුපේ කතා කරලා. අනේ අපේ කතා කරලා බලන්න ඕන. නැත්තම් වැඩි වැඩි ඉති. අපේ කතා කරන්න බලන්න පුළුවන් ආකාරයට බලන් ඉන්නේ. ඇහිලා නෑ. වයසයිනේ. බලන් සීයේ. ඕ. ඊයේ නෙමේ අද. ඒක නැත්නම් තමයි නේ. හැබැයි ඊයේ නෙමේ අද හරි කතාව හරි කියයි කතාව. බලන්න අත්තේ කියලා. බලන් අත්තේ. උරා. මොනවද? අත්තේ නෙමේ කන්දේ. අත්තේ නෙමේ. ඒ කියලා හරියන්නේ නැහැ. තමයි කොහෙද මේ යන්නේ? මම යනවා. ඔව්. ඉස්සරහා ඉඳලා. හරිෂෝ. ඉස්සරහා ඉඳන් පස්සට. එහෙමද මේ මුත්තේ? මේ මුත්තා මේ කියන්නකො මේ කොහෙද යන්නේ කියලා. ඔව්. එහෙමද? ඔව්. මෙහෙමයි. මේ මුත්තා යනවා. ඔව්. මේ පරිරට. මොකක්? පරිරට. පරිරජුරුවන්ගේ අක්කට හබයක් වෙලා ඉඳින්න යනවා. ඒ පරිරට පරිනුවර. එහෙමද මේ මුත්තා මේ කියන්නේ? මුත්තා මේ කියන්නේ මේ පරිරට පරිනුවර මේ අක්කට හබයක් කරලා මේ කොන්නාච්චෝ. මේ අක්කලට හබයක් පිළිසිලා තියෙනවා. මේ මුත්තයිගේ විදින්න යනවා කියන්නේ. හැම නෙන්නම් නෙමේ නාකියෝ. එහෙම නෙන්නම් කියලා කියන්නේ. ඉතින් මුත්තා මේක කොහොමද දැනගත්තේ? මුත්තා ඇල්හෙන කොටලා මුත්තා ඇල්හෙනුත් කොටනවද? ඔය වැහි පොදක් වැටිච්චාම එකත් වැහි පොදක් වැටුනාම එකත් දෙයක් කොටනවා. ඉතින් ඇල්හෙන කොටලා පැදුර ළඟට ලිපෑදගෙන පැදුර ළඟට ලිපෑදගෙන මේ බං මේ ලිප ළඟට පැදුර ඇදගෙන කියලා කියන්නේ නේ. ඉනි පැලි ඉන්නකොට අකරටම් පැලියන්තෝ. ඉනි පැලෙන්න යන්නේ. ඉනි පැලෙන්න නෙමේ බං. මේ ගිනි තපතපා ඉන්නකොට නේද? කොට. ඉතේ කොට ඉන්නකොට. ඔව්. මේ අඬ පෙරේ නවත්තුවා. නතර කරුවා ගිහිල්ලා. නවත්තලා. ඔව්. ඇවිල් මේ වැඩේ බාරගත්තා. එයා මේ බාරගත්තා. බාර අරගෙන ඇවිල්ලා. ඔව්. මට කියනවා. ඔව්. බොල නාකියෝ. ඔව්. මෙන්න මේ අඹේ විදලා දීලා. ඔව්. ඇතෙක් බරට වස්තුවක්. ඔව්. යටින් භාගයක තරම් වරි. අරන් එන්න කියලා. ඔව්. මුත්තට පුළුවන්ද මුත්තේ? මුත්තට පුළුවන්. ඕක විදින්න. කරලා දුන්නොත් පුළුවන්. වයස හැටියට ඉට්ටු වල විදින්න පුළුවන්. එහෙම නෙමෙයි මුත්තේ. මේ මුත්තට ඕක විදින්න බෑ. මුත්තට වඩා මේ හොඳ කෙරුම්කාරය වෙලා මේ බෙල්කපුම් කාලා මෙලුම් කාලා තියෙනවා. තමයි එනකොට ඒ සුබලි විදිහ එහෙම දැක්කේ නැද්දුවා. දැක්කා. බලලා දාවේ. මොනවා අපේ බැලුවේ? උණුපුරේ. ඔව්. මං එනකොට ඔව්. 4 දෙනෙක් දායාද පෙට්ටියක් කරේ තියාගෙන අනේ බණ්ඩෝ අම්මෝ මගේ සුදු බණ්ඩෝ අයියෝ උඹ දාලා යනවද? උඹ ගියාම මට මොකද? වෙන්නේ උඹ දන්නවද? අනේ මගේ පණ අම්මෝ ඉතින් ඇවිල්ලා පල්ලියේ පිට්ටනියේ පස්සට කසාද බැන්දා. පල්ලියේ පිටේ පස්සට කසාද බැන්දුවා. එහෙම නෙමෙයි මුත්තේ. මේ මුත්තා මේ දැකලා තිබේ සුබ නිමිත්තක් නෙමෙයි. මේ අසුබ නිමිත්තක් දැකලා තියන්නේ. මේ 4 දෙනෙක් මේ දායද පෙට්ටියක් අරන් කරේ තියන් එනවා නෙමෙයි. මේ 4 දෙනෙක් මේ මලමිණියක් අරගෙන කරේ තියන් ආවිල්ලා. මේ පල්ලියේ පිටේ කසාද බැන්දා නෙමෙයි. මේ පල්ලියේ පිටේ වල දැම්මයි කියලා නේ. අනේ මුත්තේ. මුත්තට ඕක විඳින්න බෑ. මුත්තා ගෙදර යන්න. අනේ ඔව්. ආච්චිගේ කීම කඩ කරන්න බෑ. ආච්චිගේ කීම කඩ කරන්න බෑ. මග මරුණත් යන්න ඕන. මුත්තා මග මරුණත් යන්න ඕන කියන්නේ. ආච්චිට එච්චරම ආදරේ නේද? එහෙනම් මුත්තේ මුත්තා කියන දේ අහන්නේ නෑනේ. නේද මුත්තේ? එහෙනම් අපි යන්න ගමු නේද?
ඇයි ඔව් ඕ මං ඉන්නෝ ඇයි ඔව් මුත්තා මීම කරගන්න ඒ මොකද මේ මහ විහිළුවක් වගේ ඒකට hina වෙන්නට නුඹ එපා නගේ සීතට තුරුළු කරගල්ලා බුගෙදිය මගේ මේ මුත්තට මේ ලප්පනේ හැදිලා දෙන්නේ මොකක් ඕ නෑ මේ මුත්තා මේ ඕතත් තියාගෙන මේ ආවේ ඇයි ඈ ඔය ලප්පත් එල්ලගෙන මේ විදින්න යන්නේ ඈ ඕකත් එල්ලගෙන මේ ඕක විදින්න යන්නේ ඇයි ඈ ඇයි මුත්තා මුණුපුරේ ඔව් එහෙන් එනකොට කරුංගා ගෙඩියක් විතර ඉතින් මෙහෙට එනකොට මාදිය කලයක් විතර ඇතිවා අම්මා ඉතින් ලොකු යා නේ මුත්තේ මම මුත්තට කිව්වනේ මුත්තේ ඇයි මුත්තේ මුත්තා ඔකනේ මේකේම ආච්චි කරුවේ නැද්ද පුත්තගේ ආච්චිට මේක බලන් ඉන්න බෑ දුක හිතුණා දුක හිතිලා ඔව් දුවලා ගිහිල්ලා ඔව් අල්ලපු ගමේ වෙද මහත්තයාව එක්කන් ආවා එක්කන් ආවා එක්කන් ඇවිල්ලා ඔව් පුත්තා වැඳ යට දාලා ආච්චි වෙදයි යන්න උඩ නැගලා පච්චිය ඔව් ආච්චි වේද මාතේ අඬ උඩ නැග්ගා හා නැගලා හා කසු කුසුවේ මුණුමුරු එකක මොනවද කිව්වා අපි ආච්චි වේද මාතේ ඔව් ටිකකි හා මට ඇහෙනවා 10 දික් ගාලා බස්නයක් කොටනවා අද්දේ උත්තර දස්තික් ගාලා ඔව් ආච්චි වේද මහත්තයයි ඔව් මුත්ත ඇඳ පොල්ලට කොන්ද තියාගෙන ඇඳ කඩාවැටේ කියලා වෙන්නේ ඇයි ඈ ඔව් එමන්නේ මේ මුත්තා මේ කියන්නේ ඔව් මේ මුත්තාගේ ආච්චි මේ බලන් ඉන්න බෑ මේ මුත්තාගේ වේදනාව ඔව් මේ ආච්චි ගියා අල්ලපුවා මේ වෙද මහත්තයා එක්කන් ඇවිල්ලා ඔව් මේ දෙන්න මේ කසුකුසේ මුණු වේ ගාලා මේ මොනවත් කිව්වේ නෑ මුත්තේ මේ මුත්තාගේ මේ ලෙඩේ ගැන කතා වෙලා මේ පත්නයක් කොටුවා නෙමේ මුත්තේ මේ බේත් ඖෂධයක් කොටලා මේ මුත්තට දුන්නයි කියව නේ මුත්තේ ඒත් මේ මුත්තට අඩු නෑ කියව නේ අඩු නෑ උදේට ඔව් අමු ඉඳුරුයි ගිනියඟු ඈ අමු ඉඟුරුයි ගිනියඟු අප්පට අවතට හා ගිනියඟුරුයි අමු ඉඳුරුයි ඩෝල්පතු ඩෝල් බදුයි වගේ අම්මෝ ඒත් අඩුවක් නෑ නෑ එහෙනම් මුත්තේ ඔව් මන් දන්න හොඳ වෙද මහත්තයෙක් ඉන්නවා ඉන්නවා ඔව් මෙහෙ මෙහෙ ඉන්න හොඳ වෙද මහත්තු මුණුපුරේ ඔව් අර වෙදාගේ ඔව් කටුව උදබ වෙදාගේ කටුව ඔව් ඒක මොකටද මුත්තද ඇයි නෑ අර කටේ දාන එක නෙමෙයි කටේ දානේ තුල නෙමෙයිද නෑ නෑ එහෙනම් අර අනිත් මේ මුත්ත කියන්නේ මේ ඉන්ජෙක්ෂන් එක ඔව් මුත්තකට බයයිද අයයි එහෙමනම් මුත්තේ මම මේ දොස්තර නෝලා කෙනෙක් අහනවා අනේ මුණුපුරේ ඇයි පැත්ත පලාතේ එන්න එපා ඒත් බයද අම්මෝ ඇයි නෝනගේ බට්ට හැරෙන්න ආයේ බට්ටෙක් ගැන කතා කරා නෝනාගේ බට්ටයි ඔහෙද මොකද ඇයි ඈ ඇයි නෝනාගේ බට්ටයි මුත්තට බය වෙන්නේ නැහැ අනේ නෝනා බට්ට හැමතැනම තියෙනවා මේ මුත්තා මේ කියන්නේ මේ නලාවනේ අර මෙහෙම ගහලා මෙහෙම හරි මේ නලාව ඔව් මේ මුත්තා බය වෙන්න එපා ඒකද ඇයි නෑ ඒක මේ වැඩි මේ රික්සන්න කරන්නේ නෑ මුත්තා ප්‍රවේශමින් ඔය වැඩේ කරලා දෙන්න එපා එපා ඇයි නෝනා එපා නෝනා එපා එපා නෝනාට ඇත්තට බයද බයයි 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 එහෙනම් වෙද මහත්තයෙක් එක්කන් එන්නද එද මහත්තේ වෙද මහත්තයෙක් එක්කන් එන්නම් මුත්තේ එහෙමද ඔව් එහෙනම් එක්කන් එනවද එන්න කියන්න ඈ ඔව් ඈ යකෝ උල තියන්න ගන්නේ ඒ පැත්ත හොඳ නැත්තම් මේ පැත්තෙන් එදික මේ පැත්ත මේක පැත්ත එපා ඈ මේ පැත්තම එහෙම උල්නේ මගේ යන මට කොහෙන්ද උත්සාහද උත්සාහසන නේ කියන ආසනේ තමයි තමයි දුන්නේ නේ එහෙනම් මුත්තතරින් මේ මාතෘකාව ඒ මුණුපුරේ ඔව් මොකද මොනවද වෙන්නේ ඒක බලන්න මොකද මුත්තා ඒකගේ අවරි වල්ල වහගන්න කියාපා ඇවරි වල්ලෙන් වැඩක් නෑ මුත්තා ඔබ බලන්න එපා මුත්තා ඔබ බලන්න යන්න එපා බයි මුණුපුරේ ඔව් එදාගේ ඔළුව ගල් ගෙඩියක් වගේ ඔළුව ගල් ගෙඩියක් වගේ ඔව්
එදාගේ කට නිකන් වක්කඩ වගේ. වක්කඩ වගේ. අප්පා. එදාගේ අත් දෙක නිකන් පොල් බෑ දෙක වගේ. ඕල් බෑලියක් වගේ. කන් දෙක ස්පීකර් වගේ. අම්මේ. මුළුපුරේ ඔව්. එදාගේ උගුර ආ. ඉදි කට්ටක් වගේ. ඉතල හීනීද? ඔව්. ඉතින් එදාගේ බඩ ආ. අම්බල ඒක බව. ලොකුයි ඒක ලොකුයි. එදාගේ පුකලිකන් රොටිය වගේ බා. අනේ මුත්තේ. ඔව්. මේ මුත්තා මේ මොකද මේ වෙද මාත්‍යා පරීක්ෂා කරන්නේ? ඇයි? ඔව්. මේ මුත්තාගේ මේ වෙද මාත්‍යා හොඳටම කියලා ඉන්නේ. ඔව්. මන් දන්නේ මොනවා කරයිද කියලා නේ. ඔව්. මේ ඉන්ජෙක්ෂන් එකක් දාලා වෙන වැඩි පටන් ගත්තා. දුන්නා ගත්තා. උන්නා ගත්තා හරියන්නේ නැහැ මුත්තේ. එන. දෙන්න ඕන. මුත්තා එන ලෝබයිනි මුත්තේ. දෙන්න හිතෙන්නේ නැහැ. දෙන්න හිතන්නේ නැහැ කියලා හරියන්නේ නැහැ. දෙන්නදී. හිතුන දවසක දෙන්න. තුන දවසක් දීලා හරියන්නේ නැහැ. ඇයි? නෑ දෙන්න. මොකද්ද මුත්තේ ඔය කරන්නේ? මුළුපුරේ ඔව්. වෙද මහත්තයා ගිහිල්ලා. කොහෙද? වෙද මහත්තයා නෑ ගිහිල්ලා. මෙද මහත්තයා ගිහිල්ලා? ඔව්. මේ මුත්තාට කපටි මුත්තේ. වෙද හෙන කපට සමාරුණා නේද? නෑ මුත්තානේ මේ අනිත් පැත්තටලා ඉන්නේ. ඇයි? දැන් මෙදා මේ පැත්තව ඉන්නවා. වෙද කෝ? මේ පැත්තේ. ඈ? මේ පිටිපස්සේ. ඕටි පිටිපස්සේ වෙද නෑ. මේ පැත්ත හැරෙන්න පොඩ්ඩක්. මේ පැත්ත හැරෙන්න. ඔය? නෑ තව හැරෙන්න. ඈ? තව හැරෙන්න. ඔය නෑනේ බා. මේ යෝය ඉන්නේ. ඈ? ඔය මේකට යකෝ. ඒකනේ මුත්තේ. මේක ගිහිල්ලා නෑනේ. නෑ දෙනකන් යන්නේ. යන්නේ. නෑ. බොල වෙදෝ. ඔව්. මේකේ තියෙනවා. හා මගේ මහ බඩවැල. අම්මෝ. කුඩා බඩවැල. හා අක්මා රීරි කැවුතු පෙනපපු. හා මේකත් අරන් තෝ යන දිහාක මක බෑවිලා පන. ඕකේ අම්මෝ හරිය පොරු මුත්තයි වැඩේ කරගත්ත පස්සේ නේ මුත්තේ. වැඩේ කරගත්ත පස්සේ ආයේ දින පූර. එන අපි ගියා. ඈ? ඔව්. යන්න. ඔව්. එහෙම නෙමෙයි නේ මුත්තේ. එහෙම නෙමෙයි. ඔව්. මේ කෙරුවේ අන්නරේ. එදා වූ දිනාත්‍රයේදී අන්නරේ. පඬිරට පඬිරජුරෝ අන්නරේ. නළල වෙතක් වැවිලා අධර්මයෙන් රාජ්‍ය කරන්න ගත්තා. රාජ්‍ය කරුවයි කියනව නේද? මේක දිවසින් දකපු සක්‍ර දේවේන්ද්‍රයා අන්නරේ. මේකට මොකක් හරි උපායක් යොදන්න ඕනේ කියලා ඔව්. දිවස් බලනකොට අන්නරේ. එදා අඳුන්ගිරි පර්වතකල මුදුනේ අන්නරේ. මේ පත්තිනි මෑණියෝ තපස් රකිමින් ඉන්නවා. අපස් රකමින් කියනවා නේද? ඉන්නකොට ඔව්. මෙයා මේ අනුන්ගිරි පර්වතයට ගිහිල්ලා ඔව්. කියනවා නැගණියනි ඔව්. මෙන්න මේ වගේ පඬිරජුරෝ නල්ලේ නැතක් නැවිලා අධර්මයෙන් රාජ්‍ය කරනවා. අන්නරි මුත්තේ. එම නිසාවට ඔව්. ඔබ ගිහිල්ලා මේ රජුරන්ගේ විශාල අඹ උයනක් තියෙනවා. අන්නරි. ඒ අඹ උයනේ අඹේක පිළිසිඳෙන්න ඕන. කවදා හරි මම ඇවිල්ලා මෙන්න මේ වගේ මහලු වේශයක් අරන් ඇවිල්ලා විදිනතුරු විදුරු වෙන කිසිම කෙනෙකුට විදින්න බැරි අදිෂ්ඨාන පාරමිතාවක් ඇතුව කියලා. අන්නරි මුත්තේ. එදා ගිහිල්ලා අඹේ පිළිසිඳෙනවා. පිළිසිඳිච්චාම අනිත් අඹ සියල්ල කුණු වෙලා වැටුණා. වැඩිනයි කියනවා නේද? මේ අඹේ එන්න රැස් විහිදෙමින් ඔව්. විශාල වෙමින් තියෙනවා. මේක උයන්පල්ලෝ ගිහිල්ලා රජුරවන්ට සැලකරනවා. කියනවා නේද පුතේ? ඔව්. ඉතින් රජතුමා කියනවා ඔව්. එහෙමනම් දුරු හේවා යොදවන්න ඔව්. යොදවලා මේ අඹේ විදින්න. ඉදින්ද කියන්නේ? එදා මේ අනබරයක් ගහනවා මේ අඹේ විදපු කෙනෙකුට කෙනෙකුට ඇතෙක් බරට වස්තුව දෙනවා. එනවා කියන්නේ මුත්තේ. රටවල් වලින් සිය ගණන් රාජකුමාරවරු ඇවිල්ලා එනවා. මේ අඹේ විදින්න බැරුව වෙලි කැපුම් කෑවයි. කැපුම්කාරයි කියනවා නේ මුත්තේ. කොහොම ඉන්නකොට ඔව්. සක්‍ර දේවේන්ද්‍රයාත් මෙන්න මේ වාගේ බහළු වේශයක් මවාගෙන ආගෙන එදා ඔව්. මේ පඬිරජුරන්ගේ මාලිගාවට යනවා. යනවයි කියනවා නේ මුත්තේ. දොරටු පාලකයා අහනවා ඔව්. නාකිය උඹ කොහෙද යන්නේ? යන්නේ කියලා. මං ආවේ රජතුමා මුණ ගැහෙන්න. ඔව්. මට රජතුමා මුණ ගැහෙන්න ඕන කියලා. එහෙම යන්න දෙන්න බෑ මොකටද ආවේ? ඔව්. මම ආවේ යන්න අර අඹේ විදින්න මට රජතුමා මුණ ගැහෙන්න ඕනේ. මුත්තේ. ඒ ගමන එදා රජතුමා මුණ ගැහෙනවා. මුණ ගැහිලා කියනවා රජතුමනි ඔව්. මං ආවේ අර අඹේ විදින්න. අන්නරි. නාකියෝ උඹට වැඩිය හොඳ ජව සම්පන්න කුමාරවරු ආවා. ආවා. මරුන් කෑවා. උඹත් මගේ මරුන් නොකා ඵලයන් යන්න. යන්න කියනවා නේ මුත්තේ. එහෙම නෙමෙයි රජතුමනි මරුන් කෑවත් කමන්නේ මට පුළුවන් මේක විදින්න. මට තියනවා නම් දුන්නත් දෙන්නේ කියලා. ඒ දුන්න උස්සන්න පෙරලන්න හසුරවන්න 100ක් රාජකුමාරවරු ඕනේ කියනවා නේද? මේක මෙයාගේ සුළඟෙල්ල වැදිලා කැඩෙනවා. තව දුන්නත් එනවා. ඒ දුන්න උස්සන්න පෙරලන්න හසුරවන්න 1000ක් රාජකුමාරවරු ඕනේ. ඒකත් අර වගේම කැඩිලා යනවා. කැඩලා යනවා නේ මුත්තේ. මේ පඬිරජුරෝ කල්පනා කරනවා ඔව්. මේක ලේසි පාදු වැඩක් නෙමෙයි. ඔව්.
නාකියෝ උඹට දෙන්න දුනු මෙහෙණක් ඵලයන් යන්න යන්න කියලා. කියනවා නේ. එහෙම කියන්න එපා රජතුමනි. ඔව්. මම කොක්කලමේ තියෙනවා නවහන්දි දුන්නා. නා. මට පුළුවන් ඒකෙන් විඳින්න. ඉන්න. හැබැයි ඔබතුමා මේ අඹ උයනට එන්න ඕනේ. කියලා නේ මුත්තේ. එදා ඔව්. මේ රජතුමත් එක්ක අඹ උයනට ගිහිල්ලා ඔව්. වෙඩිසරෙන් ඊසරයක් ඉස්සරහ ඇතුළේ විදුනා කියලා නේ. ඉද්දහම ඔව්. අර ඊතලේ ගිහිල්ලා අර අඹ ගෙඩිය නැට්ටේ අඩක් කපාගෙන ගිහිල්ලා කිරිමුහුදට වැටිලා කිරිමුහුද කලම්බක නාපහු ආපා හැරමයි. යරණයි කියනවා නේද? හැරිලා ඉතින් ගමන ඔව්. අර ඊතුරු වඩක් කැපුණයි කියනවා. අන්න හරි. උඩ බලන් හිටපු රජුරුවන්ගේ නැතට අර අඹ කිරි කිරිමුහුදේ කිරි මිශ්‍ර වෙලා වැටුණා. යරණයි කියනවා නේ. රජතුමා අතිප්පිය දැම්ම. අන්න හරි. ඉහ දානකොට නැත මැකුණා. රජතුමා කල්පනා කරුවා මේක වදුරු අඹයක්. මේක තියන්න හොඳ නැහැ. කියලා රත්තරණෙන් ඔරුවක් හදලා කාවේරියෙන් ගංගාවේ පා කරලා එළියයි කියනවා නේද? මේ අඹේ උඩුගම් බලා ගමන් කරුවා. ඔව්. ගමන් කරනකොට මානායුරු රටේ රජ යුවල ඔව්. ජල ස්නානය කරමින් වුණා. ඉන්නයි කියනවා නේ. රජතුමා කියනවා ඔය එන ඔරුව මටයි කියලා දේවින් වහන්සේ කියන ඔරුව ඇතුලේ යම් දෙයක් ඇද්ද ඒ දේ මටයි. මටයි කියනවා නේද? එදා මේ අඹේ අරගෙන ගිහිල්ලා රත්තරන් කලයක දාලා වහලා තිබ්බයි. කොහොම කල්යාමෙන් සක්‍ර දේවේන්ද්‍ර දිවස් බැලුවා මේ අඹේට මොකද මොකද උනේ කියලා නේ ඔව්. මුත්තේ. එදා බලද්දි මේ මානායුරු මාලිගාවේ තියෙනවා මහලු වේදයා මවාගෙන එදත් යනවා. ගිහිල්ලා කියනවා රජතුමනි මගේ බැමිණියට දොළ දුකක්. ඔව්. මට කියනවා නම් මීයඹ කෑල්ලක් දෙන්න කියලා. නාකියෝ උඹට දෙන්නම මෙහෙ නෑ කිව්වහම දේවින් වහන්සේ කියනවා එහෙම කියන්න එපා රජතුමනි. ගැහණියෙකුගේ දොළ දුකක් දන්නේ ගැහණියේ පමණයි. අපි අරගෙන අඹ කෑල්ලක් දෙමුයි කියලා ගිහින් බැලුවයි කියනවා නේද? බලනකොට ලස්සන කුමාරිකාවක් බැවිලා සුලඟිල්ලෙන් කිරිබිබි වුණයි. ඉන්නයි කියනවා. එදා හත්වෙනි වාරට ඔරුවෙන් ගමන් කළ නිසාවට ඈ ඔව්. හත්වෙනි වාරට අඹේ උපන් නිසාවට ඔරුමාන සිත හත්පත්තිනි කියලා පත්තිනි මෑණියෝ හත්වෙනි වාරට අඹේ උපන්නයි කියනවා නේද?